හලෝ කොහොමද ඔයගොල්ලන්ට සුබ දවසක්. මේ ඉතින් මගේ shopping day එකේ දෙවන shopping video එක. මේක නම් තියෙන්නේ මම කොහොමද මං ගෙනාපු shopping කොහොමද අස් කරගන්න කියලා, tidy up කරගන්න කියලා. ඉස්සලාම ඉතින් මං කරන්නේ මේ පැක් කරලා තියෙන පැකට් වල තියෙන දේවල් මේ වගේ මේ antibacterial wipe වලින් මම ඉතින් පොඩ්ඩක් විසඳීජාරණය කරගන්නවා. ඉතින් පොඩ්ඩක් පිළිසිදු කරලා පැත්තකින් තියාගන්නවා. ඉතින් මං කැමති මං කොහොමද මගේ ලයිෆ්ස්ටයිල් එක කොහොමද මගේ shopping day එක දවසේ මං කොහොමද මේ දේවල් කරගන්නේ කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මේ වගේ හොඳ දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ටත් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ දෙයක් මොනවා හරි තියෙනවා නම් ඔයගොල්ලන්ටත් ගන්න පුළුවන්. විශේෂ මොනවා හරි මේ වගේ බලලා මොනවා හරි දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ආසයි ඉතින් ඔයාලා මොනවද මේ ගැන හිතන්නේ කියලා දැනගන්න. ඉතින් මම පැකට් කරලා තියෙන ඒවා විතරයි වයිප්ස් කරලා ඒවා ඒ අදාළ තැන් වලට ෆ්‍රිජ් එකට යන ඒවා ෆ්‍රිජ් එකට, කබඩ් වලට යන ඒවා කබඩ් වලට දාන්නේ. පළතුරු වර්ග මම ඒවා වොෂ් කරනවා. ඒවා වොෂ් කරලා වෙනම තියලා තමයි ඩ්‍රයි කරලා එළියේ තියෙන පළතුරු ෆෘට්ස් වර්ග මම ඒවා එළියේ වෙනම තියන්නේ. ඉතින් මං ආසයි පිළිසිදුවට පිළිවෙලට මගේ වැඩ එක කරන්න. වැඩ වැඩි තමයි. ඇත්තටම වැඩ වැඩි. මොකද මේ ගෙනාවා ඒක බෑග්ස් වලින් ගත්තා. ඒක හිමම දාන්න ඒක ලේසි. නමුත් අර මං ආසයි ඒ දේවල් පිළිසිදුවට තියලා තියෙනකොට ඒක මගේ හිතටත් හොඳයි. ඒක හොඳයි හිතටත් හොඳයි වගේම. ඉතින් අපේ ජීවන රටාවට අපේ සෞඛ්‍යයටත් හොඳයි, හෙල්ත් එකටත් හොඳයි. ඉතින් අපි දන්නවනේ ඒක පිළිසිදුයි කියලා. ඒ දේවල් ඒ විදිහට පිළිවෙලට පිළිසිදු කරලා තිබ්බහම ඒක නිසා මං ඉතින් කැමතියි. මේ තියෙන්නේ සෝඩියම් බයිකාබනේට්, ඒ කියන්නේ බේකින් සෝඩා. මං ඉතින් සාමාන්‍යයෙන් පළතුරු වර්ග, ෆ්‍රෙෂ් ෆෘට්ස් වර්ග, ෆ්‍රෙෂ් වෙජිටබල්ස් මේ මම වොෂ් කරගන්න සෝඩියම් බයිකාබනේට් බේකින් සෝඩා වලින්. එතකොට ඒවා ටිකක් හොඳට අර ඒ වගේ තියෙනවනේ එක එක වර්ග බෙහෙත් ගහනවා මොනවාද ඒ පළතුරු වලට එහෙම කල් තබා ගන්න දේවල්, ඒවා බෙහෙත් වර්ග තියෙනවානේ එක එක කෘමිනාශක වර්ග. ඉතින් ඒක නිසා අර සෝඩියම් බයිකාබනේට් වලින් සෝල්ට් වෝටර් වලින් වොෂ් කරලා ගත්තාම ඒ වගේ පිට තියෙන ඒ හැමදේම ඒවට විස බීජ මැකිලා යනවා. ඉතින් මම ඒවා වොෂ් කරලා මම ඒවා පැත්තකින් තියන තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. අනිත් පැක් කරලා තියෙන දේවල් මම දෙවෙනි පාරටත් මේ වගේ වෙනම ක්ලෝත් එකකින් වෝටර් වොෂ් කරලා ගත්ත ක්ලෝත් එකකින් මම වෙනම පිහදලා තියෙනවා. ඊට පස්සේ තමයි මම ඒවා ෆ්‍රිජ් එකට දාන්නේ. මේ නම් ඉතින් මේ වීඩියෝ එක කරනකොට ක්‍රිස්මස් නම් ඉවරයි. මේ ඉතින් අපේ දොන්ට මම ගත්ත මේ ක්‍රිස්මස් ප්‍රසන්ට් වලින් දෙක තුනක් තමයි මේගොල්ලෝ දකින්නේ. ඒවත් මම වයිප් කරලා පිහදලා ඔක්කොම කරලා මම පැත්තකින් තියලා තමයි යාට ඔක්කොම රැප්ස් කරලා තියන්නේ. දැන් නම් මේ වෙනකොට ඒක දැක්කා, ඔක්කොම දැක්කා, ප්‍රසන්ට් දැක්කා. හැබැයි ඉතින් මම මිස්ටේක් එකක් කළා. එයාගේ වීඩියෝ එකේ
ඒ ටික එයා දැක්කා. මේ මම ගන්නකොට මේ වීඩියෝ එක කරනකොට එයා දැක්කා ඒක. ඉතින් මට සර්ප්‍රයිස් කරන්න හම්බුන්නේ නැහැ එයාව. එයා ඔල්රෙඩි ඒක දැක්ක හින්දා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ මේ අනිත් ටික කොහොමද ඒකත් ඒ විදිහටම වයිට් කරලා මම ඒ ටිකත් ඉතින් ෆ්‍රිජ් එකට දානවා. කබඩ් වලට යන ඒ විදිහට දානවා කියලා. ඉතින් මේ වගේ හොඳ දෙයක් තියෙනවා නම් මට ඉතින් කමෙන්ට් එකක් දාන්න. මොනවා හරි දෙයක් තියෙනවා නම් ලයික් එකක් දාන්න. ඉතින් මම තාම අලුත් ඇත්තටම මේ YouTube channel එකට. ඉතින් සමහර විට මට තාම අලුත් නිසා මට ඉතින් පොඩි අඩුපාඩු මගේ ඇති. ඉතින් මට එකපාරට එන්නේ නැහැ මොකද්ද මම කියන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ මම ආසයි මගේ ලයිෆ් ස්ටයිල් එක ෂෙයා කරගන්න. මම කොහොමද දේවල් කරන්නේ මට පුළුවන් විදිහට හැමතිස්සෙම හැම වෙලාවෙම. මම හිතනවා ඔයගොල්ලෝ ඉදිරියටත් ඉස්සරහටත් මාත් එක්ක මගේ channel එකත් එක්ක ඉඳී කියලා ඔයගොල්ලෝ මගේ වැරදි අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් පෙන්නලා ඉතින් මේ විදිහට ඉතින් තව ඉස්සරහටත් තව දේවල් මම මගේ ජීවන රටාව මගේ ලයිෆ් ස්ටයිල් එක කොහොමද කියලා ඔයගොල්ලන්ට මම බලන්න මම දාන්නම්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ කැමති කියලා මේ වීඩියෝ එකට. හොඳ දෙයක් තියෙනවා නම් ඔයාලටත් ගන්න පුළුවන්. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඉතින් ඒකත් මට කමෙන්ට් එකක් දාන්න. මම හරි කැමතියි ඔයාලගේ ඇත්තටම කමෙන්ට්ස් අවංක ෆීඩ්බැක් වලට අවංකවම. එතකොට මට තව ඉස්සරහට තව හොඳ දේවල් හොඳ වීඩියෝස් මට ගේන්න පුළුවන් වෙයි. ඉතින් මේ විදිහට තමයි මගේ shopping day එකේ cleaning section එක මම ඉවර කරේ. ඉතින් අපි ආයි තව වීඩියෝ එකෙන් වෙනස් විදිහේ වීඩියෝ වලින් අපි ආයෙත් හම්බෙමු. ඉතින් මතක් කරලා ලයික් කරන්න, subscribe කරන්න.